අචි මට ෆොටෝගේ පටන් ගන්න ආසාවක් තියෙනවා. මට මොකද්ද ගන්න ඕන කැමරා බ්‍රෑන්ඩ් එක කියලා මට හිතා ගන්න බෑනේ. ඒ කියන්නේ Sony එකක් ගන්නවද Canon Nikon එහෙම නැත්නම් Fuji එකක් ගන්නවද කියලා හිතා ගන්න බෑනේ. ඒක තමයි එක එක්කෙනා එක එක කතා කියනවා. මට බය වැරදි බ්‍රෑන්ඩ් එකක් ගන්න කෙලවේවි කියලා. මෙහෙමයි මචං. එහෙම වැරදි කැමරා බ්‍රෑන්ඩ් එකක් කියලා එකක් නෑ. මේ ඔක්කොම කැමරා බ්‍රෑන්ඩ් අවුරුදු ගාණක් රිසර්ච් කරලා මේ ඉන්ඩස්ට්‍රි එකේ හොඳ කැමරාස් එළියට දාපු බ්‍රෑන්ඩ්ස්. ඒ හින්දා මේ කැමරා එකක් ගන්න හදද්දි බ්‍රෑන්ඩ් එක මොකක්ද කියන එක ගැන ඕනකට වඩා එච්චර වොරි වෙන්න එපා. ඔයා මුලින්ම හිතන්න ඕනේ ඔයා ගන්න ඕන කැමරා බ්‍රෑන්ඩ් එක ගැන නෙමෙයි. ඔයාගේ ස්ටයිල් එකටයි ඔයාගේ බජට් එකටයි සෙට් වෙන කැමරාස් මොනවද කියලා. ඒකට බ්‍රෑන්ඩ් එක අදාළ නැහැ. හැබැයි ඔයා ස්ටයිල් එක ගැන හිතනවා නම් පොඩ්ඩක් කන්සිඩර් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඔයා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න කැමති නම් ඔයාට තප්පරයට වැඩි ෆ්‍රේම්ස් ගාණක් ගන්න පුළුවන් හොඳ කැමරා එකක් ඕනේ. එහෙම නැත්නම් ඔයා ෆැෂන්, ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි වගේ කරනවා නම් print කරන්න පුළුවන් ලොකු රෙසොලූෂන් එකක් දෙන මෙගාපික්සල් ගාණ වැඩි කැමරා එකක් තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා වීඩියෝග්‍රැෆි නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා බලන්න ඕනේ ලොක් සපෝට් තියෙනවද, හොඳ ෆ්‍රේම් රේට් එකකින් ෂූට් කරන්න පුළුවන්ද වීඩියෝ, අන්න ඒ වගේ දේවල්. ඒ නිසා ඔයාගේ ස්ටයිල් එකයි බජට් එකයි මත ඔයා ගන්න කැමරාව තීරණය කරන්න. එතකොට ඔයා කියන්නේ මට ඕන කැමරාවකින් පටන් ගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන්. මොකද ඔයා කවදාවත් මෙතන කැමරා එකේ ගහලා තියෙන බ්‍රෑන්ඩ් එකට ඔයාව කන්ෆියුස් කරන්න දෙන්න එපා. මොකද දවස් අන්තිමේ කැමරාව නෙමෙයි ඔයා ගන්න ෆොටෝස් වීඩියෝස් වල කතාව කියන්නේ. ඔයා හැබැයි මට එකට තව පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. ඔයා ටීම් එකක් එක්ක වැඩ කරනවා නම් ඒ ටීම් එකේ කට්ටිය වැඩිපුරම යූස් කරන කැමරා ගිය එක ඔයා පොඩ්ඩක් කන්සිඩර් කරන එක හොඳයි. මොකද එක එක අවස්ථාවලදී අපිට එතකොට ලෙන්ස් එක පොඩ්ඩක් ස්විච් කරගන්න වගේ ෆ්ලෙක්සිබිලිටි එකක් හම්බ වෙනවා. එතකොට ඒක ගැන පොඩ්ඩක් කන්සිඩර් කරන්න. එහෙම නැතුව අලුතින් තනියෙන් පටන් ගන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක්, වීඩියෝග්‍රැෆර් කෙනෙක් නම් කවදාවත් මෙතන ගහලා තියෙන බ්‍රෑන්ඩ් එක ගැන ලොකුවට හිතන්න යන්න එපා. ඉතින් ඔයත් මේ වගේ ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි ගැන අලුත් දේවල් ඉගෙන ගන්න කැමති නම් දැම්ම මාව ෆලෝ කරන්න.